what's up? ඉතින් මම සුභාෂ් වෙත්මගේ qualified fitness and nutrition specialist කෙනෙක් විදිහට වැඩ කරනවා. ඉතින් මගේ journey එක long journey එකක්. ඉතින් මම මෙච්චර කාලයක් කරපු වැඩ සහ ඉස්සරහට කරන්න ඉන්නවා මගේ experience මේ හැම දෙයක්ම ඔයගොල්ලොත් එක්ක share කරගන්න මගේ YouTube channel එක මම ආයි පටන් ගන්න තීරණය කරලා තියෙනවා. ඉතින් මගේ first episode එක විදිහට මම කරන්න යන්නේ මම IG එකේ TikTok එකේ මගේ social media වල මම question එකක් දැම්මා. ඔයගොල්ලන්ට මාත් එක්ක තියෙන questions මොනවද කියලා අහන්න කියලා. ඉතින් ඒකෙන් මට ගොඩක් ප්‍රශ්න ඇවිල්ලා තිබ්බා. ඒකේ මට reply විදියට. ඉතින් ඒකේ මම select කරගත්ත questions 5කට ඔයගොල්ලන්ට අද උත්තර දෙන්න තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් let's go. මේක තමයි මට හම්බෙච්ච common question එක. කියන්නේ ගොඩක් දෙනෙක් අහන question එක. ඇත්තටම කියනවා මගේ lifestyle එක, මගේ journey එක, මගේ passion එක ඔක්කොම bodybuilding. ඉතින් ඒක මට ඇත්තටම මගේ පැත්තෙන් බලද්දී ඒක ලොකු අමාරු දෙයක් නෙවෙයි, ගොඩක් easy දෙයක් වුණා. මොකද මගේ fashion එකත් ඒක නිසා ඕගොල්ලන්ට දෙන්න තියෙන advice එක තමයි ඕගොල්ලෝ work කරන කෙනෙක් නම් සහ එක්ක ඕගොල්ලෝ job එකක් කරන තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒකට ඕගොල්ලන්ගේ lifestyle එක මේකත් එක්ක balance වෙන විදිහට ඕගොල්ලෝ manage කරගන්න ඕනේ. ඕගොල්ලෝ හරි coach කෙනෙක් එක්ක ඕගොල්ලෝගේ fitness ටික, nutrition ටික මේ ටික plan කරගෙන එක plan එකකට ඕගොල්ලන්ගේ ultimate goal එකකට යන විදිහට තමයි ඕගොල්ලෝ plan කරගන්න ඕනේ. ඒතර ඕගොල්ලෝ lifestyle එකට මේක lifestyle එකේ part එකක් විදිහට add කරගත්තට පස්සේ හරි ලේසි ඕගොල්ලන්ට මේක ඉස්සරහට කන්ටිනියු කරගෙන යන්න. සහ ඔයගොල්ලන්ගේ goal achieve කරගන්න හරි ලේසි වෙනවා. මොකද මේක day to day life එකට දාගත්තට පස්සේ ඒක ඔයගොල්ලන්ගේ habit එකක් වෙනවා. ඉතින් ඒක එතනින් එහාට කන්ටිනියු කරන එක ඇත්තටම ලේසි දෙයක් වෙනවා. ඒකට මම personal experience එකෙන් මම මේක මගේ lifestyle එක ඇතුළට දාගෙන තියෙනවා. Okay. මම answer කරන්න යන second question එක. මේක තමයි මගෙන් මේ question එක දාන්න කලින් මට හැම වෙලේම WhatsApp කරලා message කරලා අහන question එක තමයි. අයිය කොච්චර කාලයක් යනවද ඔය ගන්න හදන්න එකක් හදන්න කොච්චර කාලයක් යනවද කියන question එක. හරි. ඒක depend කෙනාගෙන් කෙනාට සහ ඕගොල්ලෝ අපි දරන effect එක හැටියට. මොකද අපි body building මේ ඇඟ හැදෙන්න දෙන time period එකට අනුව අපි අපේ ඇඟට දෙන nutrition සහ අපි ඒකට දෙන rest එක, අපි exercise කරන විදිහ, අපේ genetics මේ හැම දෙයක්ම මත තමයි මේක depend වෙන්නේ. ඒ හැම දෙයක්ම base කරගෙන තමයි අපි අපේ body එක change වෙන්න, transform වෙන්න යන time period එක අපිට ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒක කෙනාගෙන් කෙනාට depend වෙනවා. but මේක long term යන්න ඕන journey එකක්. මේක ඔය අද gym එකට ඇවිල්ලා අද workout කරලා හෙට උදේ නැගිටිද්දී වගේ හැදෙන වැඩක් නෙමෙයි. මේක අපිට මාස 3ක් 6ක් අවුරුද්දක් දෙකක් එක දිගට කරන්න ඕනේ ස්පෝර්ට් එකක්. ඉතින් මේක ඇතුළේ consistency කියන concept එක තියාගෙන ඔයාගේ hard work එක ඇතුළේ push කරන්න ඕනේ දිගටම. එතකොට ඔයගොල්ලන්ට හොඳ result එකකට ඔයගොල්ලෝ achieve කරන goal එකට යන්න පුළුවන්. ඉතින් අතරම ඔයගොල්ලෝ professional bodybuilder කෙනෙක් විදිහට competition level එකේ compete කරන්න plan කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ අවුරුද්දක් දෙකක් 3ක් 4ක් lifetime train කරන්න ඕනේ. මොකද ඒක තමයි ඔයගොල්ලන්ගේ muscle maturity එක හැදලා ඔයගොල්ලන්ට ඕන definitions එළියට ඇවිල්ලා one stage හොඳ package එකක් ඔයගොල්ලන්ට deliver කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක ඔයගොල්ලන්ට shorts method යන විදිහක් නෑ. අනිවාර්යෙන් මේකට ඕනේ muscle එකට ඕනේ time එක, ඒවා recover වෙන්නේ, muscle build up වෙන්න මේක science එකක්. ඉතින් මේ science එක ඇතුලේ ඒකට දෙන්න ඕන time එක අනිවාර්යෙන් දෙන්න ඕනේ. ඒක මාසෙන් දෙකක් කරලා පුළුවන් වැඩක් නෙවෙයි. ඉතින් ඔයගොල්ලෝ long term training කරන්න ඕනේ. හරියට nutrition, ඔයගොල්ලෝ workout, rest එක මේ හැම දෙයක්ම A to Z ඔයගොල්ලෝ නැගිටින වෙලාවෙ ඉඳන් නිදා ගන්න වෙලාවට ගන්න තියෙන full plan එක, day routine එක plan වෙන්න ඕනේ මේක ඇතුලේ. ඉතින් මේ හැම දෙයක් එක්කම ඔයගොල්ලෝ අවුරුදු ගාණක් train කරලා පස්සේ තමයි මම දැන deliver කරනවා වගේ සහ අපේ professional level එකේ athlete stage එකක් උඩ perform කරනවා වගේ හොඳ package එකක් competition level එකේ ඔයගොල්ලෝ හැමෝටම ගෙනියන්න පුළුවන් වෙන්නේ. Alright guys, මම answer කරන්න යන third question එක තමයි අයියේ කන්නේ කොහොමද? මේක තමයි මේකත් මට හැම වෙලේම හම්බෙන common question එක. කන්නේ කොහොමද? මේක අපේ කෙනාට වෙනස් වෙනවා. ඔයගොල්ලන්ගේ goal එක කියන්නේ body building කරන කෙනෙක් වෙන්න පුළුවන්, weight loss කරන කෙනෙක් වෙන්න පුළුවන්, ඊට පස්සේ යාගේ strength training වලට කරන කෙනෙක් වෙන්න පුළුවන්. මේ එක එක්කෙනාගේ requirement එකේ හැටියට ඒගොල්ලන්ගේ aim කරන goal එකේ හැටියට ඔයගොල්ලෝ කන විදිය වෙනස් වෙන්න ඕනේ. හැබැයි අනිවාර්යයෙන්ම මේ හැමදේම හරියට කරන්න ඕනේ. මොකද අපි macros මේවා count කරලා තමන්ගේ workout එක සමහර තමන්ගේ calorie burn එක කොච්චර calorie intake කරනවද, අපි කොච්චරක් burn කරනවද මේවා balance කරගෙන තමයි අපි meal එක හදාගන්න ඕනේ. එතකොට ඔයගොල්ලෝ example එකක් විදිහට ගන්න ඔයගොල්ලෝ fat burn කරන කෙනෙක් කියලා මම ඔයගොල්ලන්ට ඉතාලම කෙටියෙන් කියන්නම්. එතකොට fat burn කරන කෙනෙක් නම් සාමාන්‍යයෙන් අපි calorie deficit එකක තමයි ඉන්නේ. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් දවසට කන calorie වලට වඩා වැඩි ප්‍රමාණයක් අපි burn කරනවා. ඒ කියන්නේ අපි දවසට calorie 1500ක් කරනවා. අඩුම වශයෙන් 1750 2000 මේ වගේ deficit එකක් යන්නේ continue කරලා ඊට පස්සේ තමයි ඔයගේ fat එක burn වෙන්න start වෙන්නේ. මේක
මාසයක් දෙකක් තුනක් කන්ටිනියු කරන්න. ඉතින් මේ process එක ඇතුළත ඔයගොල්ලෝ consistency තියාගෙන මේක කන්ටිනියු කරන්න ඕනේ. ඒතකොට තමයි ඔයගොල්ලන්ට results එන්නේ. හැම වෙලේම අපි අපේ macros count එක තමයි අපි mainly තියාගන්න ඕනේ. මොකද අපි daily intake එක සහ අපි burn කරන ප්‍රමාණය මේ දෙක අතර වෙනස තමයි අපේ muscle build up ද fat burn ද කියන මේ process එකට main සාධක වෙන්නේ. ඉතින් එතනින් තමයි අපි meal එක අපි හදාගන්න පටන් ගන්න ඕනේ. අපි සමහරට අපේ lifestyle එක අපි busy වෙනවා. ඉතින් අපි ඔයගොල්ලෝ competition එකට prep කරන කෙනෙක් නම් අනිවාර්යෙන් දවසට meal 5ක් 6ක් 7ක් මේ වගේ ප්‍රමාණයක් intake කරන්න ඕන වගේ requirement එකේ හැටියට. ඉතින් ඒතකොට ඔයගොල්ලෝ උදේ ගෙදරින් එළියට යද්දී ආයි ගෙදරට එන time එක ඔයගොල්ලෝ දන්නවා නම් ඒ time එකට ඕන කරන meals ටික plan කරලා අරන් යන්න ඕනේ. ඒක ඔයාලට කන්න තැනක් නැති වෙන්න පුළුවන් but අනිවාර්යෙන් කොහේ හරි ඉඳගෙන ඔයාගේ meal එක ගන්න වෙනවා. මොකද ඔයගොල්ලෝ ඒ goal එකකට යනවා නම් ඒ කැපකිරීම කරන්න ඕන අනිවාර්යෙන්. මම උනත් personally එහෙමයි මම එළියට යනවා නම් trip එකක් ගියනොත් මගේ meal එක මම අරගෙන යන්නේ. ගිහලා තමයි මම ඒක එළියෙන් දාගන්නේ. මොකද එළියෙන් ගන්න meal එක කොච්චරක් fats තියෙනවද, protein තියෙනවද, carbs තියෙනවද කියලා මට හරියටම කියන්න බෑ. but මම ගෙදරින් හදන් යන මගේ clean meal එකේ මම දන්නවා fat මෙච්චරයි, carbs මෙච්චරයි, fats මෙච්චරයි තියෙන්නේ කියලා මම හරියට දන්නවා. ඒතකොට මට sure මම intake කරන්නේ මොනවද කියලා. ඒතකොට lazy මගේ evening workout එකේදී හරි මම කරන session එකේදී හරි මම කොච්චරක් burn කරන්න ඕනද කියලා මම හවස මගේ calculation එකක් තියෙනවා. ඒ calculation එකත් එක්ක තමයි මම මගේ trainings කරන්නේ. ඉතින් එතකොට මේ දේවල් අපි ගන්න දේවල් සහ අපි burn කරන දේවල් plan කරාම අපි හරියට manage කරාම අපිට lazy meal plan එකක් හරියට ගොතු කරන්න. සාමාන්‍යයෙන් ඒකටම ඇඩ් කරන්න මෙහෙම වහන කොච්චර වියදමක් යනවා කියලා. මේවයි අපි සාමාන්‍යයෙන් අපි ගන්න meal plan එකට සැලකිය යුතු වියදමක් කරනවා මේක කොහොමද? ඔයගොල්ලෝ professional level එකේ body builder කෙනෙක් කියන්නේ මේක expensive sport එකක්. මොකද ඔයගොල්ලෝ chicken ගන්න ඕනේ, proteins ගන්න ඕනේ, ඊට පස්සේ vitamins ජාති වලට යන්න ඕනේ. මේ හැම දෙයක්ම plan කරද්දී සැලකිය යුතු වියදමක් යනවා. but අපි දැනගන්න ඕනේ අපේ තියෙන budget එක ඇතුලේ අපි කොහොමද alternative meals වලට ගිහිල්ලා අපි meals එක prep කරගන්න කියලා. මොකද අපිට ගොඩක් expensive meal වලට යන්න නැතුව අපේ තියෙන කියන්නේ අපි ලංකාවේ තියෙන meals වලින් අපිට පුළුවන් budget එකේ ඔයාලට ඕන requirement එක achieve වෙන විදිහට meal plan එකක් prep කරගන්න හැම වෙලාවෙම. Alright guys, fourth question එක මම answer කරන්න යනවා. ඒක තමයි අයියාගේ role model එක මොකක්ද? ඔව් ඇත්තටම Chris Bumstead, C-Bump තමයි මගේ role model එක. ඉතින් ඒකෙම අහන ඊළඟ ප්‍රශ්න තමයි අයියාව follow කරන්නේ. ඒ කියන්නේ අපි තව කෙනෙක්ගේ lifestyle එකක් එක්ක අපේ lifestyle එක follow කරන් යද්දී ඒක හරි ලේසි. මොකද එයා professional level එකේ achievements කරපු මොකද අපි දකින්න stage එක අපි ආශා කරන package එක. ඒකට අපි ඒවා එයා කරන routine එක, එයාගේ daily routine එක. එයා උදේ නැගිට වෙලා ඉඳන් රැට නිදා ගන්න වෙනකම් කොහොමද එයාගේ daily routine එක යන්නේ. මම හරි ආසයි ඒ දේවල් follow කරන්න. මොකද ඒ දේවල් එක්ක මම ගොඩක් දේවල් මගේ routine එකට මගේ lifestyle එකට add කරගන්න. මොකද එතකොට මම දන්නවා මගේ goal එකක් තියෙන එතන. ඉතින් ඒ goal එකට යන්න ඒ goal එකට ගිය කෙනෙක්ගේ lifestyle එකක් study කරන එක සහ follow කරන එක හරි ලේසි. මොකද අපිට serious එකක් එයාගේ දේවල් match කරන්න බෑ. but අපිට අපේ level එකකින් එයා කරන දේවල් එක අපි කරන්න ඕනේ මොනවද කියලා අපිට ඔළුවට හොඳ idea එකක් ගන්න පුළුවන්. අපි හරි කෙනෙක්ව follow කරද්දී ඒ top level එකේ ඉන්න අපිට ඉස්සරහින් ඉන්න අපි බලන්න පුළුවන් හොඳ කෙනෙක්ව අපි follow කරද්දී හරි ලේසි එහෙම target එකට අපිට යන්න plan කරගන්න. Okay, last question එක මම ඇවිල්ලා තියෙන reply එක මොකක්ද කියලා ඔයාලට කියන්නම්. We can see your success stories in your IG. We need to see the struggle and the sacrifices of your behind them. Show us the part of that life. Okay. මේක තමයි දවස් ගානක් වුණත් පැය ගානක් වුණත් කතා කරන story එක. මොකද අපි body builder කෙනෙක් විතර professional body builder කෙනෙක් විදිහට අපි වැඩ කරද්දී අපිට ගොඩක් දේවල් sacrifice කරන්න වෙනවා. ඒ කියන්නේ අපි competition prep start කරලා පස්සේ මාස 7ක් 8ක් අපි prep එකේම on point ඉන්න ඕනේ. එහෙම නැත්නම් අපිට හොඳ package එකක් මම හැම්බෙලා කියනවා stage එකට deliver කරන්න හරි අමාරුයි. ඉතින් example එකක් විතර ගත්තොත් එහෙනම් මගේ life එකේ මගේ personal experience එකක් විදිහට මට family එකට දෙන්න පුළුවන් time එක සෑහෙන අඩු වෙනවා. සාහිත්‍යයෙන් යනට ඒගොල්ලොත් එක්ක එළියට යන්න, ඒගොල්ලොත් එක්ක එකට කන්න බොන්න මේ හැම දෙයක්ම සම්පූර්ණ ස්ටොප් කරන්න වෙනවා. මොකද මට කෑම කියන එක නම් බවන්නේ ඒක මට ගෙදරින්ම කන්න වෙන හැම වෙලාවෙම මම එළියට ගියත් මම කෑම එක අරන් යන්නේ ඒගොල්ලොත් එක්ක ඒගොල්ලෝ රෙස්ටොරන්ට් එකේ කෑවා. මම මගේ meal එක ගිහලා තමයි කන්නේ. parties social gatherings මේ දේවල් හැම දෙයක්ම ගොඩක් වෙලාවට skip කරන්න වෙනවා. මොකද ඒ තැන් වල ගිහිල්ලා අපි meal එකත් එක්ක සොය වෙන්න හරි අමාරුයි. ඉතින් අපිට ඒ දේවල් skip කරලා ඉන්න වෙනවා අපේ competition period වල. ඒ කියන්නේ prep period එක ඇතුලේ සහ අපිට හිතන හැමදේම කන්න බෑ. බඩගිනි වෙලාවට කන්න බෑ. අපිට කන්න ඕනේ වෙලාවක් තියෙනවා. ඒ take කරන්න intake කරන්න ඕන time එකක් තියෙනවා. මේ time එකට ඔයාලට බඩගිනි වුණත් නැතුණත් මේ meal එක දාගන්න වෙනවා. මොකද
ඒ විදිහට දාගත්ත තමයි වාට වගේ ඕන කරන නියුට්‍රිෂන්ස් එක ඇඟට දාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ දේවල් තමයි සරලව දෙන ස්ට්‍රගල්ස් මේක ඇතුලේ සහ තව ෆයිනෑන්ෂල් ඉෂුස් එනවා අපිට ලොකු එක්ස්පෙන්සස් එනවා මේක කන්ටිනියු කරගෙන යද්දී සහ එතනින් යට අපි මේ කම්පිටිෂන් කරද්දී ඒවට ස්පොන්සර්ස්ලා හොයන්න ඕනේ. මේ වගේ ලොකු ප්‍රශ්න ගොඩක් මේක ඇතුලේ තියෙනවා බට් මේක අල්ලගෙන පුෂ් කරගෙන ඉන්න එක තමයි අපිට කරන්න පුළුවන් හොඳම දේ. අපේ ස්ටෝරි එක සක්සස් කරගන්න ඔයගොල්ලෝ IG එකේ දකින්නේ අපි ලස්සන ඩිලිවර් කරන දේවල් ටික විතරයි, අපි පෝස්ට් කරන දේවල් ටික විතරයි. මට ඒක පිටිපස්සේ ගොඩක් හાર્ඩ් වර්ක්, සැක්‍රිෆයිස් මම විතරක් නෙවෙයි මගේ ෆැමිලි එක හැමෝම ඒකට හෙල්ප් කරනවා. ඉතින් මේ දේවල් ඔක්කොම එක තමයි ඔයගොල්ලෝ අපේ සක්සස් ස්ටෝරි එක දකින්නේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ ගෝල් එක තියාගෙන ඒ ගෝල් එකට හරියන විදිහට ඔයගොල්ලෝ ලයිෆ් ස්ටයිල් එක හදගස්ස ගන්න. මේක ඇතුළේ ඔයගොල්ලන්ට ගොඩක් දේවල් සැක්‍රිෆයිස් කරන්න වෙයි, ගොඩක් හાર્ඩ් වර්ක් කරන්න වෙයි. but end of the day ඔයගොල්ලන්ට රිග්‍රෙට් කරන්න වෙන්නේ නැහැ. මොකද ඔයගොල්ලෝ simply ඔයගොල්ලන්ට කියන්නේ you have done something කියලා ඔයගොල්ලන්ට ඒක ගැන ආඩම්බර වෙන්න පුළුවන් ඔයගොල්ලන්ගේ තමන්ගේ ඇතුළේ. ඉතින් ඒක තමයි මම ඇත්තටම end of the day මම සතුට වෙන කාරණා. මොකද මම දෙයක් කරලා තියෙනවා සහ මම ඉස්සරහට දෙයක් කරනවා කියන එක මම දන්නවා. ඉතින් ඒකත් එක්ක තමයි අපිට අපේ ගෝල් එකට යන්න පුළුවන් පාර හදාගන්න පුළුවන් හොඳම විදිය. Alright guys, ඉතින් අද වීඩියෝ එකේ මම content එක විතර දාගෙන තව ප්‍රශ්න ගොඩක් තියෙනවා answer කරන්න. මම ඉස්සරහට Q&A එකක් ගෙනහලා ඒ ප්‍රශ්න වලට ඔයගොල්ලන්ට එන common questions හැම එකටම answer කරන්න try එකක් දෙනවා. සහ ඉස්සරහට channel එක තුලින් මම ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න, ඔයගොල්ලන්ගේ nutrition පැත්ත, workout පැත්ත, techniques මේ හැම දෙයක්ම full cover කරන්න බලාපොරොත්තු වෙනවා. සහ මගේ life එක යන්නේ කොහොමද කියන මගේ lifestyle එක යන විදිහට vlogs විදිහට ඔයගොල්ලන්ට මම present කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් stay tuned with the channel and subscribe to the channel. So thank you guys. Love you.